හැම අවුරුද්දෙම ඔක්තෝබර් 31 වෙනිදා ලෝකෙ පුරා ඉන්න අය බය හිතෙන නිර්මාණාත්මක ඇඳුම් වලින් පරණ සම්ප්‍රදායයන්ගෙන් පිරිච්ච විනෝදයෙන් රැයක් සමරනවා. ඒකට අපි හෙලෝවින් කියලා කියනවා. ඔයා දන්නවද මේ හෙලෝවින් පටන් අරගෙන තියෙන්නේ අවුරුදු 2000කට කලින් තිබුණු පැරණි කෙල්ටික් සාම්හීන් උත්සවයෙන්. ඒකෙන් අස්වනු නිලන කාලය ඉවර වෙන එකයි සීත කාලේ පටන් ගන්න එකයි සනිටුහන් කරනවා. ඉතින් සාම්හීන් සමයේ තමයිලු ජීවමාන ලෝකයයි ආත්ම ලෝකයයි අතර තියෙන බාධකයේ තුනී වෙලා ආත්මයන්ට සහ භූතයන්ට මේ ලෝකෙට එන්න පුළුවන් වෙනවා කියලා විශ්වාස කරන්නේ. ඒ නිසා ඔවුන් භූතයන්ට හඳුනගන්න බැරි වෙන්න තමයි එක් විදිහට වෙස් ගැන්වීම් කරන්නේ. නැතිනම් අඳුරු තැනක එළියක් දල්වන්නේ. පස්සේ තමයි ක්‍රිස්තියානි බලපෑමත් එක්ක මේ උත්සවය All Saints Day සහ All Hallows Eve විදිහට වෙනස් වුනේ. එහිදී දෙවියන්ට ආත්මයන්ට සහ මේ කිය මිනිස්සුන්ට යාඥා කරන කාලයක් වෙන වෙනවා. එතනින් පස්සේ යුරෝපීය පවුල් ඇමරිකාවට ගිය එකත් එක්ක අපි දැන් දන්න ට්‍රික් ඔර් ට්‍රීට් විදිහට මේ උත්සවය වෙනස් වුණා. ටර්නිප් එක වෙනුවට පම්කින් ආවා. ආත්ම යාඥා වෙනුවට පැණි රස සහ විනෝදය ආවා. ඉතින් අද මේ ලෝකේ පුරා ශ්‍රී ලංකාවද ඇතුළුව වෙළඳපොළ මූලික විනෝද උත්සවයක් විදිහට සමරනවා. අද මේකේ පැරණි දේවල් එක්ක අලුත් දේවලුත් තියෙනවා. රැවටීම සංග්‍රහ කිරීම, ජැකෝ ලැන්ටර්න්ස්, අවතාර ගෙවල්, භූත සැරසිලි, මිතුරන් සහ පවුලේ අය සමග විනෝදය වගේ දේවල් ඒකට එකතු වෙනවා. ඉතින් මේ බය හිතෙන විදිහට සැරසිලි කරන එකට අමතරව හෙලෝවින් කියන්නේ නිර්මාණශීලීත්වය, සමගිය සහ එකමුතුකමත් එක්ක අපි අතර තියෙන පරිකල්පන සහ පුරාණ කතා සමරන එකයි.